සුබ දවසක් හැමෝටම. හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඔයාලා මේ දකින්නේ අවුරුද්දට දවස් කිහිපයකට කලින් තමයි. මම මගේ දවස ගත කරපු හැටි ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ හදන්නේ. අන්තිම වෙනකම් බලන්නකෝ. මම රස කෑමක් හදනවා. ඒක ටිකක් හදන්න අමාරු කෑමක්. අපි බලමුකෝ කොහොමද මම මේක හදන්නේ කියලා. අන්තිම වෙනකම් බලන් ඉන්නකෝ. මේ වීඩියෝ එක දාන්න මට ටිකක් පරක් වුණා. මොකද අවුරුදු දවස් කිට්ටු වෙනකොට ඔයාලත් ඉතින් දන්නවනේ ගෙවල් වල කොහොමද තියෙන තදබදේ කියලා. මම ඉතින් කොච්චර වැඩ තිබුණත් මගේ පැල ටිකට වතුර ටික දාලා තමයි අනිත් හැමදේම කරන්නේ. නැත්නම් මේවා වේල්ලා යනවා. බලන්නකෝ මේ සලාද ගෝව ගහ. හොඳටම අවසරයි මේ දවස්වල වහින්නෙත් නැහැනේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම වතුර දාන්න ඕනේ. එක දවසක් වතුර දාන්න බැරි වුණොත් මේ කරපු දේවල් ඔක්කොම ඉවරයි. එක දවසටම වේල්ලා යනවා. ඉතින් ඒ නිසා උදේ පාන්දරින්ම වතුර ටික දාලා තමයි අනිත් හැමදේම කරන්නේ මම. ඉතින් අවුරුදු ඉවර වෙලා ටිකක් නිදහසේ ඉන්න ඕන දවස් වෙනකොට මට පුංචි කරදරයකුත් වුණා. ඉතින් මට නිදහසේ නම් ඉන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා මම පස්සේ කියන්නම්කෝ මොකද උනේ කියලා. අපි මේ කොළ ටිකත් තරම් පල්ලෙහාට යමුකෝ. මම වතුර ටික දාලා කොළ ටිකත් තරම් පල්ලෙහාට යනකොට ඈතින් කය ගහන වුණා ආල්මැස්ස කියන එක්කෙනෙක්. මං ඉතින් ගිහිල්ලා බැලුවා. එයා ගාව තිබුණේ හොඳටම පුංචි ආල්මැස්සෝ. ඉතින් ඒව කඩන්න ගියාම නම් එපා වෙනව නේද? ඔයාලටත් එහෙමයිනේ. මම නම් හරිම කැමතියි ආල්මැස්ස සුද්ධ කරන්න. ඉතින් මම ග්‍රෑම් 500ක් තමයි ගත්තේ. සුද්ධ කරන්න වෙලාවකුත් නැති නිසා. බලන්නකෝ අපේ ගෙදර ඉන්න කරදරකාරයා. එයා තමයි ඉතින් කොහෙටවත් යන්න බෑ පස්සෙන් එනවා. තවත් යාළුවෙක් ඇවිල්ලා යාට යන්න විදිහක් නැතුව කැරකි ඉන්නවා මෙතන මිදුලට වෙලා. මේ තියෙන්නේ මගේ ඇන්තෝරියම් පැල ටික තමයි. ගොඩක් නෑ. ඉතින් බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ දේශීය ඇන්තෝරියම් විශේෂ තමයි. මම වර්ග නම් දන්නේ. ඒ වුණාට මම ඉතින් සල්ලි දීලා නම් ගෙනල්ලා හිටෙව්වේ නැහැ. මොකද අර ගෙයි වැඩ කරනකොට කරදර නිසා මේ මම ඉතින් ඔය එහෙම මෙහෙන් ගියාම යාළුවන්ගේ ගෙවල් වලින් එහෙම ගේන පැල තමයි ඉතින් ඔය තියෙන්නේ ඔක්කොම. මේ දවස්වල අපේ ගෙදර ආපහු වැඩ පටන් ගන්න තියෙන්නේ. වයරින් එක කරනවා මල්ලිලා 3 දෙනෙක් ඇවිල්ලා. එයාලට ඉතින් කන්න දෙන්නත් ඕනේ. ඒ හින්දා ඉක්මනින් වියන්න තමයි දැන් හදන්නේ මම. වයරින් කරනකොට නම් ගෙදර ඉන්නත් අමාරුයි. මොකද බිත්ති කපනවා, ඒවා කටුවෙන් කඩනවා, හරිම අමාරුයි. ඉතින් කිවිසුම් යනවා. එතකොට හරි අමාරුයි. කොච්චර අමාරු නැත් ඉතින් මම නම් ඉතින් හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ. ටික ටික හරි ගේ වැඩ ටික ඉවර වෙනවා දකින්න. මං විතරක් නෙවෙයි ඉතින් හැමෝම එහෙමනේ. ගියක් හදුවාම ඒ ගේ වැඩ ටික ඉවර වෙනවා බලන්න කවුරුත් ආසයිනේ. ගියක් හදන එක ඇත්තටම හීනයක් වගේ තමයි දැන් නම්. ඇත්තටම හරි අමාරුනේ ජීවත් වෙන්නෙත් අමාරු වෙන්නේ මිනිස්සු. ඒ නිසා බඩු මිලත් එන්න මෙහෙල යනවා. ඉතින් ලෝකෙම අපිට විතරක් නෙමෙයි හැමෝටම ඉතින් මුළු ලෝකෙටම ලොකු ප්‍රශ්නයක් නේ දැන් මේ තියෙන දේවල් වලින්. ඉතින් එන්නෙම බඩු මිලිහල යනවා. ඒ නිසා ඉතින් ගියක් හදන එක ලේසි කාරණාවක් නන් නෙවෙයි. කතාවෙන් කතාව අංකුන් ටිකත් ඔන්න මම තේරුවා. බලන්නකෝ ඉතින් මේ වගේ දෙයක් ගෙදර වවාගෙන කරනකොට කොච්චර සතුටුයිද කියලා. කිසිම වසවිසක් නැහැ. ගෙදරම වවාගත්තුව තමයි මම මේ ප්‍රයෝජනෙට ගන්නෙ. මම ඉතින් කංකුන් ගොඩක්ම හීනියට කපන්නේ. සාමාන්‍ය ගානට කපලා අරගෙන ටෙම්පරාදු කරලා තමයි ගන්නෙ. මැල්ලුම් කන්න නම් ගෙදර කට්ටිය කැමති නැහැ. මම කංකුන් ටික තෙල් දාලා පරිප්පු හදලා හාල් මැස්ස ටික හදලා ඊට පස්සේ කරවිල ටිකක් වියලා තමයි අද දවල් කෑමට ගන්න හදන්නේ. කංකුන් හදනකොට ගොඩක් ලිපේ මැලවෙන්න අරින්න හොඳ නැහැ. කොළ පාට තියෙන්න ගන්න ඕනේ. තෙල් පොඩ්ඩක් දාලා ගත්තම ලස්සන පාටක් තියෙනවා. මම අද ඔයාලට කියලා දෙන්නම්කෝ තිත්ත නැතුව
කරවිල ව්‍යංජනයක් හදාගන්න හැටි. මම කරවිල හදනකොට ගොඩාක් වෙලා ලිපේ තම්බ ඉන්නේ නැහැ. ඉක්මනින්ම වියල ලිපෙන් බා ගන්නවා. මුලින්ම කරවිල ටික සෝදලා අරගෙන තමන් කැමති හැඩයකට කපා ගන්නවා. කපාගෙන ඉවර වෙලා ඒ ටික පැත්තකින් තියලා ලුණු මිරිස් ඒ ටිකත් කපලා දාගෙන සම්පා කරපිංචා ඒ ටිකත් එකතු කර ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු බික් කීපයක් කපලා අරගෙන ඒකත් එකතු කරනවා. කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අනිත් ව්‍යංජන හදනකොට එකතු කරන ජාතිම තමයි මේකටත් එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියලා ඒක රත් වෙනකොට තෙල් ටිකක් දාන්න ඕනේ. තෙල් දාලා තෙල් ටික ටිකක් රත් වෙගෙන එනකොට ඒකට තමයි මම මිරිස් කුඩු ටික එකතු කරන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු එකතු කර ගන්න ඕනේ. මිරිස් කුඩු ටික ටිකක් රන්වන් පාට වේගෙන එනකොට ඒකටම 3-5 කුඩු ටිකකුත් එකතු කරන්න ඕනේ. එකතු කරලා ඒ ටික හොඳ ලස්සන පාටක් එනවා. ඒ වගේ වෙලාවට අපේ මේ කරවිල ටික ඒ භාජනයටම එකතු කරලා හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික හොඳට තැම්බෙන්න මූඩියකින් වහලා තියලා ටිකක් වෙලා ගියාට පස්සේ මිටි කිරි ටිකක් එකතු කරලා ලිපෙන් බා ගන්න කලින් තක්කාලි ටිකක් එකතු කරන්න ඕනේ. අපිට ලිපේ තියෙනකොටම තක්කාලි දාන්නත් පුළුවන්. අන්තිමට එකතු කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම නම් ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරගත්තා. ඒක Tamanට කැමති නම් එකතු කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම කරවිල හදනකොට තක්කාලි එකතු කරන්න ඕනේ. එතකොට තක්කාලි වල තිත්ත නැති වෙනවා. ඔයාලා මේ විදිහට හදලා බලන්නකො පොඩ්ඩක්වත් තිත්ත නැහැ. ඇත්තටම හිතන්න බෑ කරවිලද කියලා. ඒ තරමටම තිත්ත නැහැ මේ විදිහට ඉවුවහම. ඔයාලා මේ විදිහට හදලා බලලා මට පහලින් කමෙන්ට් එකක් ලියාගෙන යන්නකො. හොඳයිද නරකයිද කියලා. අපි ඉතින් අවුරුද්දට කලින් වයරින් එක කළා ඉවර කරගන්න තමයි හැදුවේ. ඒ වුණාට ඒක හරියන්නේ නැහැ. තව වැඩ ගොඩක් තියෙනවා කරගන්න. අපේ ගෙදර තව එක තැනක පොඩි බිත්ති කෑල්ලක් බඳින්න තියෙනවා. ඉතින් ඒක තාම කරලා ඉවර නැහැ. ඒ ටික කරලා ඉවර වුණාට පස්සේ තමයි වයරින් එක ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ. අවුරුද්දෙන් පස්සේ තමයි ඉතින් ඒ වැඩ ටික කරගන්න වෙන්නේ අපිට. දැනට කරලා ඉවර වෙච්ච වැඩ ටික මම ඔයාලට දාන්නම් අන්තිමට වීඩියෝ එකකින්. අවුරුදු දවස් ටිකේ වැඩ නිසා තමයි මේ වීඩියෝ එක මට දාගන්න බැරි වුණේ. ඒ වගේම ඉතින් අවුරුදු ඉවර වෙලා පොඩ්ඩක් නිදහසේ ඉඳිද්දි මට කරදරයක් වුණා කියලා කිව්වනේ. බලන්නකො ඉතින් අපි ගියා ඇවිදින්න අපේ ගමේ. ඇවිදින්න ගිය වෙලාවේ අපේ ගෙදර ඉතින් ඉන්න බලුරාලා ඉන්නවනේ. එයාගේ නම රොකී. ඉතින් එයා ගියා අපිත් එක්ක ඇවිදින්න. එයා අපා කන එක්කෙනෙක්. එයා හරිම සැරයි වෙන කාටවත් කිට්ටු වෙන දෙන්නේ නැහැ. ගෙදර අයට විතරයි ආදරේ එයා. අපි අපේ ලොකු තාත්තලා ගෙදර ගිය වෙලාවේ එහෙ මිදුලේදී කොහොම හරි අපේ රොකීගේ පිටේ ලොක් එක පැන්නා. ඊට පස්සේ මං ටක් ගාලා පැනලා අල්ලගත්තා. අල්ලගන්න හදනවත් එක්කම එතන තිබුණ ලොකු ගලක මගේ කකුල වැදුනා. ඉතින් ඇවිල්ලා මට හරිම අමාරුවක් දැනුණා ඒ වැදිච්ච වෙලාවේ. හොඳටම කකුල රිදුණා. ඉදිමුණා ඊට පස්සේ. ඉතින් ඔය පොඩි අත් බෙහෙත් කරා. ඒවට හරි ගියේ නැහැ. කට්ටිය කිව්වා දැන් ඉතින් ඔයාගේ කකුල තෙල් ගාලා අදින්න වෙනවා. ඇද්දම තමයි ඕක සනීප වෙන්නේ කියලා. ඉතින් මම ඕක අදින්න නෙමෙයි අල්ලන්නවත් දෙන්නේ කාටවත්. මාර වේදනාවක් තියෙන්නේ. ඉතින් ඔය වේදනාව නිසා මට ඕක අදී කියලා බයට මම ඉතින් බෙහෙතක් කරන්න ගියේ නැහැ. ඇත්තටම ඔහොම ආපු ගමන්ම මම ඉතින් ඇවිල්ලා ගෙදර ඇඟ සෝදගත්තා. ඇඟ සෝද ගන්නකොට ඉතින් ඕක කකුල තෙමෙනවනේ. ඊට පස්සේ දවස් 3-4ක් ওই විදිහටම පොඩි අත් බෙහෙත් කර හිටියා. ඊට පස්සේ මට දැන් තේරුණා මේවා කරලා හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ බෙහෙත් කරගන්න කියලා ડોක්ටර් කෙනෙක් ගාවට ගියා. සිංහල බෙදකම් කරන ડોක්ටර් කෙනෙක් තමයි යා. ඊට පස්සේ මං කෝනේ ડોක්ටර් කකුල අදින්න නම් එපා. මට හරි වේදනාවයි. ડોක්ටර් කිව්වා නෑ කවුද කියන්නේ කකුල අදිනවා කියලා. එහෙම අදින්නේ නැහැ.
ඕක පුපුරලා හැම තිබුණොත් එහෙම වුණොත් මොකද වෙන්නේ ඇදලා මේ කියලා එහෙම අදින්නේ නැහැ කියලා ડોක්ටර් කිව්වා. ඊට පස්සේ බෙහෙත් බඳලා ડોක්ටර් අපිට කිව්වා තව දවස් 3කින් එන්න බෙහෙත් එක මාරු කරන්න කියලා. ඊට පස්සේ ඉතින් දවස් 3කින් යනකොට මට ලොකුවට අඩුවක් තිබුණේ නැහැ. මට දැනෙනවා කකුල ඇතුලෙන් ඇදුම් කනවා වගේ. එතකොට ඉතින් මම ડોක්ටර්ට ඕක කිව්වහම කිව්වා මට පේන විදිහට ඇඟිල්ල ඇතුලෙන් පුපුරලා කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇදුම් කන්න එහෙම වුණාම තමයි කියලා තමයි ડોක්ටර් කියන්නේ. ඉතින් මට කිව්වා අදත් මම බෙහෙත් බඳලා යවන්නම්. ඔය බෙහෙත් එකට අඩු නොවුනොත් එක්ස්රේ එකක් අරන් එන්න මම ලියලා දෙන්නම් කියලා ડોක්ටර් කිව්වා. ඉතින් අද වෙනකන් තාම අඩු නැහැ. හොඳටම අමාරුයි මට කකුල. ඉතින් වේදනාව දරා ගන්නත් බැහැ සමහර වෙලාවට. එහෙම අස්ටියක් පිපුරුවහම ඒක හරියන්න දවස් 21කටත් වැඩිය කාලයක් ගත වෙනවා කියලා ડોක්ටර් කිව්වා. ඉතින් ඔහොම තමයි පේනව නේද සුරතල් සතුන් එක්ක සෙල්ලම් කරන්න ගියාම එයාලා ආම්බම් කරන්න ගියාම අපිට වෙන දේවල්. ඔයාලා මේ දකින්නේ අපේ ගෙදර වයරින් එකේ කරලා තියෙන ටික තමයි දැනට. අපි ඉතින් හොඳම ලයිට් දැම්මේ නෑ. හෝල්ඩර් දාලා මේ විදිහට තමයි තාවකාලිකව දැම්මේ. තාම උඩ තට්ටුවත් හදලා ඉවර නැති නිසා ඒකත් හදලා ඉවරුනහම හොඳ ලයිට් ටිකක් දාලා හදලා ගන්නවා. එතකන් අපි ඕවා පාවිච්චි කරනවා. මම ඔයාලට කිව්වනේ මම අද හවස රස කෑමක් හදනවා කියලා. කාටත් හදන්න අමාරු කෑමක් නේ ආස්මී කියන්නේ. ඔන්න මම අද ඒව හැදුවා. ඉතින් පළවෙනි සැරේ බදින එක තමයි මට පෙන්වන්න තියෙන්නේ. මම හදන හැටි නම් ඉතින් එහෙම ලොකුවට වීඩියෝ ගත්තේ නැහැ. තාච්චියට වක් කරන ටික විතරයි වීඩියෝ එකක් ගත්තේ. මම පස්සේ දවසක සම්පූර්ණ වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට ආස්මී හදන හැටි. මම මේ ආස්මී හදන්න පාවිච්චි කරේ නානු විදිහට හොඬපර ගෙඩිවල මද තමයි. ඒව ඉතින් ගම්බදව තමයි තියෙන්නේ හොයාගන්න ටිකක් අමාරුයි. ඒකත් හොඳ ක්‍රමයක් තමයි නානු ගන්න. මම දෙවෙනි සැරේ බදින වීඩියෝ එක තව දවසකදී අරන් එන්නම්. බලන්නකො මාර විදියට දූවිලි තියෙන්නේ. මේ වස් කරලා වැඩකුත් නැහැ. ඉතින් මේ ඔක්කොම වැඩ ටික ඉවර වෙනකන්. ඉතින් ඔයාලා තාමත් මගේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරේ නැතුව නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක යටින් ලියාගෙන යන්න, share කරන්න, like කරන්න. ඉතින් මම අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.